Assalamualaikum warahmatullahi wabarakatuh. මම මේ අදාවේ මගේ අපේ තියෙන සර්ට් කාර් යාඩ් එකක්. ඒකේ තියෙන්නේ මේක නම්බර 39 මම පෙන්නන්නම්. මේ නම්බර 39 මේ තියෙන පේනෝනේ දුර 39. 36 අnder මේකත් අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකක් මෙතනට යන්න පුළුවන් මෙතනින්. මේකේ එක්සිට් වෙන එක එන්ට්‍රි එක තියෙන්නේ අරහේ. නම්බර් 34 වගේ. ඒකේ තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ මේක අන්සාර් ගැලරි කටාර් වල ඉන්න අය දන්නවා අන්සාර් ගැලරියේ බිල්ඩින් එක මෙහි තියෙන ලොං බිල්ඩින් එකලා කටාර් වල ඉතින් අන්සාර් ගැලරිය ගාව අපේ තියෙන සර්ගේ කාර් පාක් එකක් අන්ඩර්ග්‍රවුන්ඩ් බේස්මන්ට් එකේ ඉතින් වාහන දෙකක් බ්‍රේක් ඩවුන් එකක් මේක චවලට් එක බ්ලැක් කලර් 37719 එකයි 418946 Honda එකයි මේක Honda ඇවිල්ලා විශේෂ කාර් එකක් රේසින් කාර් එකක් අපි සර් පදින රේසින් කාර් ඒ වගේ මෙයාට හරි කැමති වාහන වලට වාහන තියෙනවා 40කට වැඩිය පදින්නේ නැහැ ඔය අවුරුද්දට සැරයක් අලුතෙන් බැටරි දාලා තියෙනවා ඉතින් අද බැටරියක් ගෙනලා මම අද මේකේ බැටරියක් තිබුණා අවුරුද්දකට කලින් දාපු එකක් කොහොම හරි විස්තරය කියන්නම්කෝ මේක තමයි කාර් එක Honda මේකේ විශේෂත්වය ඇවිල්ලා මේ මුකුත් නේ පොඩක් බලන්න කාර් එකේ Civic Type R මේක ඇවිල්ලා රේසින් කාර් එකක් එතකොට මේකෙන් දැන් මම නගිනවා කාර් එකේ හරිය නැග්ගම මේකේ තියෙන විස්තරය කියන්න කාර් එකේ නැග්ගා මෙතන තියෙන ස්විච් එක කී ගියර් බොක්ස් එක මේක ඇවිල්ලා 6 ගියර් රිවර්ස් උත් එක්ක તો රේසින් කාර් එක මේකේ විශේෂයක් තමයි මේ කාර් එකේ මෙම ඔන් කරාම ස්විච් එකෙන් මේක ඔන් වෙනවා බ්ලින්ක් වෙනවා ලයිට් ටික මේ ස්විච් එක මෙතන මේ ආදේශයෙන් බලන්න මේක ඔන් කරාම මේක බ්ලින්ක් වෙනවා මේ බ්ලින්ක් වෙනවා නමුත් මේකේ ස්ටාර්ට් වදින්නේ නැහැ මේකෙන් ස්ටාර්ට් එක ගහන්නේ නැහැ ස්ටාර්ට් එක වදින්නේ ඒකම මේ පැත්තට ඇවිල්ලා දකුණට මේ තියෙන ස්ටාර්ට් බටන් කියලා එන්ජින් මේක ස්ටාර්ට් කරමු තමයි වදින්නේ සද්ද එනවද මේක රේසින් මේකේ මේක ඇවිල්ලා විස්තරය මොකක්ද කියලා කිව්වොත් දැන් මේකේ තිබුණ මීට කලින් බැටරිය මම රිචාර්ජ් කරා චාර්ජ් කරලා කොහොම හරි චාර්ජ් කරලා ගෙනත් දැම්මා එකපාරක් වැදුනා මේ කැමතිස්සෙම අමතක වෙනවා යතුරෙන් තමයි ඔන් කරන්නේ යතුරෙන් ඔන් කරලා මෙතන ස්විච් එකෙන් ස්ටාර්ට් කරන්න ඕන එදා බැටරිය ගෙනල්ලා මම යතුරෙන් ඔන් කරනවා වැඩ කරන්නේ නැහැ මම ගිහලා සර්ට කම්ප්ලේන් කරා සර් යතුර කාර් එකේ නෝ ස්ටාර්ට් කියලා මේ කතාරුන් ඔක්කොම මොඩයෝනේ මොඩයක්කු කරන්න දෙයක් නැහැ එහෙනම් බැටරියක් කරනලා දාපන් කිව්වා දැන් මේ බැටරි දාන්න ගියා මං කිව්වා මේ කොහොමද දාන්නේ කියලා නෑ කම්පැනි එයි යතුරු ගෙනල්ලා තියපන් කාර් එක ඇතුලේ තියන්න කියලා කිව්වා මම මොනවද කරේ ඇතුලේ තිබ්බේ නෑ මොකද මම දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙනවා මේ වාහනේ ওই බැටරි දෙක ගැලවුණා මේ වාහනේ බැටරි දෙක ගැලවුණා මට 60ක් තියෙනවා රියල් රියල් ඇට මම A to Z වැඩ කරලා A to Y වෙනකන් නවත්තලා Z එක නොකර ඉඳලා හරියන්නේ නෑනේ මම කල්පනා කරන් ඉඳලා ටක් ගාලා ඇවිල්ලා අවස බැටරි දෙක ගලවගෙන ගෙදරට ගියා කාර් එකේ ගලවගෙන ගිහිල්ලා මං සර්ට් කිව්වා සර් කාර් එකේ බැටරි ගලවන්න බෑ නම්බර් ටික යවන්න බෑ උඹට බැටරි එක පර්චේස් කරන්න ෆුල් කවර් මම බැටරි දෙක ගලවගෙන ගෙදරට ආවා උඹට ඕන නම් කියපන් මං ගිහලා බැටරිය ගන්නම් කියලා. ඒකට මට රියල් 8ක් තියෙනවා. එහෙම නැත්නම් මම යතුරු තියලා ගියොත් ටයර් එකකට කොහේ හරි මට ඒකෙන් 8ක් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි නියම ජෝක් එක. ඊට පස්සේ දැන් ආවිලා අලුත් බැටරියක් ගෙනලා දැන් දැම්මා. දැන් දවස් දෙකක් 5ක් තිස්සේ මේක දඟල ගිය සතියේ සිකුරාදා මේ දෙකත් එකම දඟලුවා පල්ලි ගියෙත් නැහැ සිකුරාදා. ඕමයි විස්තරේ. ඉතින් කොහොම හරි දැන් අලුත් මේකක් ගෙනාවා ගානලත් ඒක ස්ටාර්ට් කරන මං හිතුවා වදින්නේ නැහැ කියලා අමතක වෙලා. අර ඒ බටන් එක තියෙනෝනේ ඒක හැමතිස්සෙම අමතක වෙනවා කාටවත් අමතක වෙනවා. ඒක විස්තරය කියන තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඕකේ thank you very much ඔක්කොටම මේක ඇවිල්ලා කතාර් වල මං ඉන්නේ මගේ ගේ ඇවිල්ලා මවුමුරා මේක ඇවිල්ලා අබු හමූර් ඕකේ එහෙනම් මං තියනවා අල්ලාඩ කාවල්